ඔයා දන්නවද මේ ලෝකේ තිනපු මිනිස්සුයි පෙරදුණු මිනිස්සුයි අතර තියෙන එකම එක වෙනස මොකක්ද කියලා? ඒ හැකියාව නම් නෙමෙයි. කාලය. ඔයා අද කරන්න තියෙන වැඩේ හෙට කරනවා කියලා කල් දාන හැම තප්පරයකදීම ඔයාගේ හීන ඔයාගෙන් තවත් ඈතට යනවා. මට අද කම්මැලි. මම මේක හෙට කරන්නම්. මේ වචන ටික ඔයා ඔයාටම කියාගන්න හැම වතාවකදීම ඔයා ඔයාගේ අනාගතය විනාශ කර ගන්නවා. අපි හැමෝටම ලොකු හීන තියෙනවා. කාටවත් දෙවනි වෙන්නේ නැති ජීවිතයක් හදාගන්න සල්ලි හම්බ කරන්න වගේම දෙමව්පියන්ව සතුටින් තියන්නත් අපි හැමෝම ආසයි. හැබැයි ඉතින් ඒ හැම හීනයක්ම කුඩු වෙලා යන්නේ අර කම්මැලිකම කියන එකම එක සතුර නිසා. ඔයා හිතනවද ලෝකෙ දිනපු ව්‍යවසායකයෝ, ක්‍රීඩකයෝ, ඒ වගේම ලේඛකයෝ හැමදාම උදේට ඇහැරෙන්නේ මාරම උනන්දුවකින් කියලා? නැහැ. සමහර දවස්වලට එයාලටත් මාරම කම්මැලි. එයාලටත් ඇඳට වෙලා තව ටිකක් නිදා ගන්න හිතෙනවා. හැබැයි එයාලා සාර්ථක වුණේ ඒ කම්මැලිකමට එයාලගේ ජීවිතේ පාලනය කරන්න දුන්නේ නැති නිසායි. එහෙනම් කොහොමද මේ කම්මැලිකම පරද්දන්නේ? අද මම ඔයාලට ලෝක ප්‍රසිද්ධ රහසක් කියන්නම්. ඒකට කියන්නේ තප්පර පහේ නීතිය කියලා. ඔයාට යම් වැඩක් කරන්න කම්මැලි හිතෙන හැම වෙලාවකම ඔයාගේ මොළයට හිතන්න කාලය දෙන්න එපා. හිතින් ගණන් කරන්න. 5, 4, 3, 2, 1. එකයි කියද්දිම කිසිම දෙයක් හිතන්නේ නැතුව ඇඳෙන් නැගිටින්න. එහෙමත් නැත්නම් කරන්න තියෙන වැඩේ පටන් ගන්න. මතක තියාගන්න. වැඩක් පටන් ගන්න එක තමයි අමාරුම දේ. ඔයා එකපාරක් වැඩක් පටන් ගත්තොත් විනාඩි 5ක් ඒක කරගෙන යද්දී ඔයාගේ කම්මැලිකම ඉබේම නැති වෙලා යනවා. අමාරුම පියවර තියන්න නම් චුට්ටක්වත් බය වෙන්න එපා. අද දවසත් නිකම්ම ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන නාස්ති කරනවද? නැත්තම් ඔයාගේ හීන වෙනුවෙන් එක පියවරක් ඉස්සරහට තියනවද? තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. කල් දාන්න එපා. හෙට කියන දවස නම් කවදාවත් උදා වෙන්නේ නැහැ. ඔයාට තියෙන්නේ මේ ගෙවෙන අද දවස විතරයි. නැගිටින්න. අදම වැඩ පටන් ගන්න.